පොඩි රවුමක් යන්නයි හදන්නේ. එහෙනම් එන්න අපිත් එක්ක ලෙහෙස් වෙලා යමු පොඩි රවුමක්. හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? හෙලෝ මගේ ආදරණීය බොක්ක බොක්කලා සෙට් එක. ඉතින් කොහොමද? ඔයාලා සැපෙන් සතුටින් පරිස්සමින් දිවි ගෙවනව නේද? අපි හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් මුලින්ම කියන්නකෝ ඔයාලා කාලා බීලා එහෙමද ඉන්නේ කියලා. අද ඉතින් අපි ඔයාලා එක්ක මේ යන්න හදන්නේ පොඩි shopping පාරක් දාන්න. ඇත්තම කිව්වොත් ඉතින් අපි මේ දැන් යන්නේ සතියේ grocery shopping කරන්න. හැබැයි ඉතින් හිතට වදින මොකක් හරි කුණ්ඩවාලයක් තිබ්බොත් ඒකත් කරේ ගහගෙන එන නිසා අපි බලමු අන්තිමට මේක මොන විදිහේ shopping vlog එකක් වෙයිද කියලා. ඔන්න ඉතින් හැමදාම වගේ කොහේ හරි යන්න ගියාම එකටම ලැහැස්ති වෙන එක අන්තිමටම රෙඩි වෙන එකට බැන බැන තමයි ගමන යන්න මුල් පියවර තියන්නේ. මෙදා සැරේ සජිව මට කලින් ලැහැස්ති වෙලා. මට ඉතින් අද සුට්ටක් වෙලා ගියා මගේ කැසිකිලි වැසිකිලි කෘත්‍යයන් සඳහා වැඩි වෙලාවක් ගියපු හින්දා. මූ එහසේ ලේස්ති වෙලා මට ගෑ ගහනවා බලපන් මගුල තව දවල්නොත් රස්නෙත් වැඩි වෙනවා යමන්කෝ යන්න මගුලක ඉක්මනට ගිය. හැබැයි ඉතින් ඒ කතාවත් ඇත්ත. මොකද මේ දවස්වල මෙහි ඉර ගිනි ගන්නවා පස්සෙන් දුම් දාන්න. කොමින් කොහම හරි සතපට සත්ත පණ්ඩිත වගේ මම ඉක්මනටම රෙඩි වෙලා පර්ෆියුම් ටිකක් ගන්න තමයි ගියේ. ටිකක් නෙමෙයි අපේ vlogs බලන ළමයි දන්නවා මම පර්ෆියුම් ගහනව නෙමෙයි නානවා කියලා. සජ්ජාත් ඉතින් මට හැමදාම කොට බයින කියලා තෝරලා දන්නවනේ. අද කොහම හරි උගේ ඇස් වැවිදිල්ල මන්දා මට හැමදේම කින්ඩි දානවා ළමයි. බලහල්ලක ෆර්ෆීම් එක ගහන්න කියලා එක වැදුනේ එළියටයි මගේ කටටයි. කට ඇතුලට වැදුණු පාර සියලු පද්ධති සිසාරා මගේ උණ්ඩුක පූජෙත් අකුලගෙන ඇතුලටම ගියා. නැදකින් ළමයි කටත් එක්කම දැන් තිත්තා. කොමාරි ඉතින් ඔන්න විදිහට ලේස්ති වෙලා තේමුවකින් ගත්ත මෙන්න මේ ඇට කුට්ටන් දෙකකුත් ගලපලා දාලා හෙන්රි කල්දේරා මහත්තයා වගේ සංගකුත් දාගත්තා. ඉන්නේ අපි දෙන්න නිකන් බලු නට්ටෝ වගේ. නෑ නලු බට්ටෝ වගේ ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්නම ලේස්ති වෙලා ඔයාලට පේන පොඩි ඕවර් ඇක්ටිං අදෝවත ෂෝ කෑල්ලක් දාලා ඉවර කරන්නත් කලින් බුක් කරපු ටුක් අය ඇවිල්ලා. පුරුද්දට ටුක් කියලා කිව්නාට ඉතින් මේ ටුක් නෙමෙයි ටැක්සි අයියා හොඳේ. එහෙනම් යමුකෝ ළමයි අපිත් එක්ක යන ගමන් කතා කරමු. ඉතින් ළමයි අපි මේ වෙනද බඩු ගන්න යන තැනට නෙමෙයි මද මුලින්ම යන්නේ. ඉතින් අපි මේ අද මුලින්ම යන්නේ අපි ඉන්න තැනට කිට්ටුව ළඟ ලොකුම ලොකු ඩේ ටු ඩේ ෂොප් එකක් දාලා තියෙනවා කියලා අපේ ඔෆිස් යාළුවෝ ටික කිව්වා. ඉතින් අපි දෙන්නට ඒකට යන්න බැරි වුණා. ඒ නිසා අපි හිතුවා මුලින්ම ඒකට පොඩි විසිට් පාරක් දාලා ඒකේ තියෙන items price කොහොමද කියලා බලලා යමු කියලා. ඉතින් අපිට ඒකෙන් බඩු ගන්න අයිඩියා එකක් තිබ්බේ නැහැ. අපිට ඕනුනේ කොහොමද කියලා බලන්න තමයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා අපි ඒක ඇතුළට ගියාම. බලන්නකෝ ළමයි ඉර ගිනි ගන්න කාන්තාරයක තියෙන රටක් වුණත් මෙහි මිනිස්සු පුළුවන් හැමතැනම පට්ට ගේමක් දීලා පැලයක් වවා ගන්න කන කට්ට. මේ දවස්වල මෙහි තියෙන රස්නෙට පුපෙනුත් දුන් දාන තිබ්බත් මේ ගස් ඒවට ඔරොත්තු දෙන විදිහට මේ මිනිස්සු හදලා තියෙනවා. හරි ළමයි ඔන්න ඉතින් අපි කොහොම හරි අපේ ප්ලේස් එකට ආවා. මම හිතුවට වඩා මේක මාරම ලොකුයි. පේනවනේ යනකොට මෙතින් තියෙනවා කන බොන පැකින් අයිටම්ස් එහෙමත් හෙන ගහන්න වගේ කොට ගහලා ප්‍රයිස් එහෙමත් ගයිස් මේකේ ලොකුවටම අඩුත් නෑ හැබැයි ලොකුවටම වැඩිත් නෑ. සාමාන්‍ය නෝමල් ප්‍රයිස් වලට තියෙනවා ඉතින් සාධාරණයි කියලා කියන්න පුළුවන්. හරි මේ තියෙන හැමතැනම මෙතන යටටට්ටුවේ මම හිතන්නේ කන බොන දේවල්. ඉතින් අපි පොඩ්ඩක් බලමු ගිහිලා ඊළඟ ෆ්ලෝ එකට මොනවද ඒකේ තියෙන්නේ කියලා. මේ මිතින් උඩට යද්දී මුලින්ම දැක්ක දෙයින් මම ඉන්නේ කොතනද කියන එකත් මට අමතක වුණා. අම්මෝ දැන් ඉතින් ඔන්න මගේ අර හැංගිලා තියෙන මොංගල් පූර්ණ ළමාවිය සංවර්ධනය නෝ සතා ඇහැරෙන වෙලාව. අම්මෝ ඇහුණ නේද? ඒකෙන් මම බලාපොරොත්තු වුණු සද්දෙම ආවා. මං ඉතින් සජිය වගේ ඉන්නේ මේ වල දන්නවනේ. මෙන්න මේ වගේ අයිටම් දැක්කම රිලාවුන්ට වඳුරන්ට වගේ මට ඒක අල්ලලා ඒකේ ආතල් එක නම් ගන්න ඕනේ. අන්නේ සද්‍යාවට පස්සේ තමයි මගේ ආත්මය තෘප්තිමත් වෙන්නේ. විලි ලැජ්ජා ඉතින් මේ වෙලාවේ ෂොප් එකේ හිටපුන් සේර මන් දිහා බැලුවා. මං ඉතින් කොනා වගේ hina වෙලා සජේ දිහා බලද්දී සජුත් ඉන්නවා 60ට 60 රවා. sorry.com එකත් කරන්න දෙයක් නෑ මාත් කෙලියට බැස්සනම් හිරි ඔතප්ප බල්ලට දාලා තමයි ඉතින් එන්න ඕනේ. ඉතින් ළමයි මේ ෆ්ලෝ එක පුරාම තියෙන්නේ එක kids toys, gents, ladies shoes, handbags එතකොට ඇඳුම් වගේ කීමකී නොකී සේරම දේවල් තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ආවේ මේව ගන්න නෙමෙයි නිකන් පොඩ්ඩක් බලලා විසිට එකක් දාලා හින්දා පොඩ්ඩක් ඉතින් වටේ කරකවිලා මේ දේවල් මොනවද prices කොහොමද quality එක කොහොමද කියලා බලලා අපි දැන් ඉතින් එතනින් එන්න ආවා. ඉතින් සජිය ආයි ටැක්සියක් බුක් කරලා තිබුණා අපි වෙනද ග්‍රොසරිස් ගන්න යන සුපර් මාකට් එකට යන්න.
මමත් ඉතින් නිකන් හිටියේ නෑ ළමයි ටැක්සිය එන අන්තිම තප්පරේ වෙනකල්ම ඒකේ තිබ්බ හැම මගුලම අල්ලලා මිරිකලා උඩ දාලා හැඩ දාලා බැලුවා. මේව ඉතින් අපි පොඩි කාලේ අපිට දකින්නවත් තිබුණ නැති ටොයිස් නේ. සමහර දේවල් ආසාවෙන් තිබුණ දේවල්. දැන් ඉන්න ළමයින්ට නම් තියෙන සෙල්ලම් බඩු දැක්කම අපිට මොනවද ඒ කාලේ තිබ්බේ කියලා හිතෙනවා. මට මතකයි තාත්තා මට පොල් පිත්තෙන් හරකෙක් හදලා තියලා තියෙනවා. ඒ වගේම අහක දාපු රේසර් වලින් කරත්තෙකුත් හදලා තිබ්බ මට හොඳට මතකයි. ඒක තල්ලු කරන් තමයි මම ගම වටේම දුවන්නේ. තව කුරුම් බැට් මැෂින්, එතකොට අයින් කරපු රෝද මේව තමයි ඉතින් අපේ ජීවිතේ සෙල්ලම් බඩු විදියට අපිට තිබුණේ. සල්ලි දීලා උපරිමයටම කියලා ගත්තොත් ඒකට තිබුණේ ජිල් බෝල්ල තමයි. නැත්තම් ඉතින් කාගේ හරි කැඩිලා අහක දාපු රෝද නැති කාර් කෑල්ලක් තිබුණා මට හොඳට මතකයි. ඒ දේවල් මතක් වෙද්දී දුකක් තිබුණත් ආපස්සට හැරිලා බලද්දී පොඩි සතුටකුත් හිතේ තියෙනවා. මොකද දැන් කාලේ ළමයින්ට නැති ලස්සන සුන්දර ළමා කාලයක් අපිට තිබ්බ නේද කියලා. ඉතින් ඔයාලටත් ඔයාලගේ ළමා කාලේ මේවා දකිද්දි මතක් වුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලට මොනවද තිබුණ සෙල්ලම් බඩු කියලා. හරි මේ විදිහ අපේ ටැක්සි එකත් ඇවිත් තිබුණා. දැන් අපි යන්නේ අපේ ග්‍රොසරි shopping කරන්න. එන්න අපිත් එක්ක යමු මොනවද අපි අද ගන්න කියලා බලමු. අපි වෙනද නම් අපේ සතියේ ග්‍රොසරීස් ගන්න යන්නේ අපිට ළඟම ෆැමිලි සුපර් මාකට් එකට. ඉතින් මාසෙකට සැරයක් දෙසරයක් විතර අපි මෙන්න මේ අද ආපු ලුලු සුපර් මාකට් එකට එනවා. ඉතින් එහෙම ආවම අපි මුලින්ම කරන්නේ ග්‍රොසරීස් ගන්න කලින් පොඩ්ඩක් වටපිටාව විසිට් එකක් දාලා බලනවා. අලුතෙන් ආපු දේවල් මොනවද, අපිට සෙට් වෙන දේවල් තව මොනවා හරි තියෙනවද, ග්‍රොසරීස් වලට අමතරව අපිට ඉතින් ගන්න මොනවා හරි තිබුණොත් ඒ වෙලාවට ඉතින් මතක් වෙන විදිහට අපි ඒවත් අරගෙන බලනවා. ගයිස් මං ඔයාලට මං ගැන රහසක් කියන්නද? මම මාරම ආසයි අලුතෙන් ෂූස් කලෙක්ට් කරන්න. මං දෝහාවලට ආපු දවස් ඉඳලා මොන shopping mall එකට, මොන සුපර් මාකට් එකට, මොන shop එකට ගියත් මම එකටම කරන්නේ සපත්තු තියෙන පැත්තට ගිහින් ඉවර වෙලා මං ආස විදිහේ සපත්තු තියෙනවද කියලා බලන එක. මං හිතන්නේ මම මෙහි ආවට පස්සේ මුලින්ම shopping කරේ ෂූස් දෙකක්. මට මතකයි කලින් සැරේත් මේ ලුලු සුපර් මාකට් එකට ආපු වෙලාවේ මම සපත්තු දෙකක් ගත්තා. තාම මේ දෙක පැකින් කඩලා දැම්මේවත් නෑ ළමයි. හැබැයි ළමයි මෙදා සැරේ නම් මට සෙට් වෙන ෂූස් දෙකක් තිබුණේ නෑ. ගිය සැරේ තිබුණ ෂූස් කලෙක්ෂන් එකම තමයි තිබ්බේ. ඒ නිසා ඉතින් අලුතෙන් ෂූස් දෙකක් ගන්න තිබ්බ ආසාව එතනින් අතෑරලා ඇඳුම් තියෙන සෙක්ෂන් එකට මම ආවා. සත්‍ය බොහොම කටුකයි. ඒ කටුක සත්‍ය අපිට දුකින්වත් බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය විදියට සජ්ජිය යනවා. සජ්ජිය ආස දේවල් බලන්න, මං යනවා මං ආස දේවල් බලන්න. ඉතින් අලුතින් අපිට සෙට් වෙන මොන හරි දෙයක් තිබුණොත් ඉතින් අපි දෙන්න ගන්නවා. එහෙමයි කියලා සෙට් වෙන ඇඳුමක්වත් අද නම් සෙට් උන්නේ නෑ ළමයි අපිට. ඉතින් සජ්ජිය කාලයක් තිස්සේ කිය ඉන්න උට ගේමින් චෙයාර් එකක් ගන්න ආසයි කියලා. ඉතින් එන සැරේ හැමදාම අපි බලනවා ගේමින් චෙයාර් වල ප්‍රයිසස් අඩු වෙලාද කියලා. ගන්න ආසාවෙන් ඉන්න නිසාද මන් දන්නේ ඒ මගුල ප්‍රයිස් කවදාවත් අඩු වෙන්නේ හැමදාම දවසින් දවස වැඩි වෙනවා මිසක්. ඉතින් අපි දෙන්න ආපු වෙලාවෙ ඉඳලා මෙතන 18 කරේකුණත් කිසිම සෙට් වෙන දෙයක් සෙට් උන්නේ නැති හින්දා අපි දෙන්නේ හිතින කටුක සත්‍ය වටහාගෙන හිත හදාගෙන ඉතින් පල්ලෙහාට යනවා අද සතියට ඕන ග්‍රොසරීස් ටික ගන්න. හරි එහෙනම් ඔන්න අපි දැන් පල්ලෙහාට ඇවිත් ඉන්නේ. මෙතන එන්ට්‍රන්ස් එකේ ඉඳලම තියෙන ළමයි ඉතින් හද මන දොල පිස්සු හැදෙන චොක්ලට්ස් වර්ග තමයි. ඉතින් චොක්ලට්ස් වර්ග වලට අමතරව එක බිස්කට්ස් වර්ග, එතකොට එක ස්පෙෂල් ඔෆර්ස් වලට ආපු පැකින් අයිටම්ස් තමයි මෙතන ගොඩක්ම තියෙන ළමයි. ඉතින් මෙන්න මේ පෙනෙන බිස්කට් එක මාර රසයි යාළුවනේ. මේ මොකද අපි දෙන්නේ ස්නැක් එකක් විදියට මේක ගොඩක් කරලා වැඩට අරන් යනවා. ඒකේ තියෙන්නේ ඩේට්ස් ඇතුළට දාලා. ඉතින් ඒක ස්පෙෂල් ඔෆර්ස් තිබ්බද දාලා ඒ හින්දා අපි දෙන්නේ ඒකෙන් බිස්කට් පැකට් 4ක්ම ගත්තා. ඉතින් ඔයාලට පේනවනේ මෙතන එක එක જાති බිස්කට් වර්ග, චොක්ලට්ස් වර්ග, එතකොට ඔෆර්ස් දාලා තියෙනවා මාර විදියට. ඉතින් අපි බඩු දා ගන්න ගෙනම කාට් එක පොඩ්ඩක් පොඩි වැඩි කියලා හිතුණා. ඊට පස්සේ සජිත් ගිහිල්ලා ටිකක් ලොකු කාට් එකක් අරන් ආවා බඩු ටික දාගන්න. හරි එහෙනම් අපි මුලින්ම පුරව ගන්නවා අපේ ඩේට්ස් දාපු බිස්කට් උයි. එතකොට ඕරියෝ බිස්කට් එකයි. මම මාර ආසයි ළමයි ඕරියෝ බිස්කට් කන්න. ඒක ස්නැක් එකකට විදිහටත් ගෙනියන සුපිරිම බිස්කට් එකක්. ගයිස් ඔයාලා කාලා තියෙනවද මේ කැඩ්බරි එකේ ෆ්ලේක් කියන චොක්ලට් එක? මාරම රසයි, මාරම ක්‍රීමි. ඉතින් ඒකත් ඔෆර්ස් දාලා තිබ්බ. හැබැයි ගත්තේ නෑ. මොකද මම මේ දවස්වල ෂුගර් කට් එකක ඉන්නේ. මම ෂුගර් කන එක අඩු කරලා තියෙන ළමයි. හරි එහෙනම් මේ විදිහ චොක්ලට් ඒරියා එකක් පහු කරගෙන අපි යමු ඊළඟට මොනවද ගන්න තියෙන්නේ කියලා බලන්න. මේ රටට ආවට පස්සේ ලැබුණු එකම දායාද තමයි කොණ්ඩේ හැලෙන එකයි, කොණ්ඩේ සුදු වෙන එකයි, තට්ටේ පෑදෙන එකයි. ඒක පොඩ්ඩක් හරි ෂේප් කරගෙන ඉන්නේ මෙන්න මේ මෙලි කියන ෂැම්පූ එකයි, හෙයා ඔයිල් එකයි පාවිච්චි කරලා. ඉතින් සචේට උගේ යාළුවෙක් තව රෙකමන්ඩ් කරලා තිබුණා හොඳ ෂැම්පූ එකක් තියෙනවා කියලා කොණ්ඩේ යනවට මූ ඒක හොයන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මූ ඒක අරගෙන යූස් කරලා රිසල්ට්ස් හොඳයි නම් මමත් ඉතින් ඒකට මාරු වෙනවා. කොහොමද මගේ ටිකිරි මොලේ. ඌ තමයි අපේ පරිේශක මීයා.
ඔය අතරේ මම දැක්කා අලුත් අයිටම් එකක් දිලිසි තියෙනවා. ඒක ළමයි hair mist එකක්. ඒකේ ෆ්‍රී සැම්පල් එක ගහලා බැලුවම පට්ටම සුවඳයි. ඉතින් මට හිතුණා ඒක කරන් try කරලා බලන්න ඕන කියලා. මම ඉතින් ඒක අරන් සජ්ජයට පෙන්නුවම ඌ කරේ මට බැනපු එක. ඕව ගාලා තියෙන කොණ්ඩ ගස් දෙක තුනක් යවා ගනින් ඕවේ තනිකරම chemicals කියලා. හැබැයි ඌ එහෙම කිව්වට මට ඒක ගන්නම හිතුණා. ඒ නිසා මම හොයලා cherry blossom සුවඳ hair mist එකක් ගත්තා. මෙන්න යකෝ ඒ පාර මූඩ් කියන ඌටත් එකක් ගනින්නලු. පේනවනේ ළමයි නුවරුන් කවදාවත් විශ්වාස කරන්න බෑ. මුන්ගේ කටේ එකයි හිතේ එකයි පුම්කේ එකයි. ඉතින් අපි එතනින් තව අපිට උමනා කරන පොඩි බඩු වගේක් ගත්තා. අපි ඒ ටික ඔක්කොම වලට ගෙදර ගිහිල්ලා පෙන්නන්න. මේ තියෙන ළමයි මෙහි කරවල හාල්මැස්ස වගේ තියෙන සෙක්ෂන් එක. ඉතින් මේ සෙක්ෂන් එකට ආවට පස්සේ මට අපේ channel එකේ ඉන්න ලොකු කරවල ෆෑන් කෙනෙක් මතක් වුණා. එයාට තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඊට පස්සේ මේ තියෙන guys අපි කන හාල් එක මෙහි බාස්මති එකක් හොයාගෙන හරිම අමාරුයි අපිට සෙට් වෙන. ඉතින් මේක තමයි අපිට සෙට් වෙන එකම හාල් එක. ඒකනුත් ඒ හින්දා කිලෝ 10ක්ම ගත්තා. ඉතින් දැන් අපි යන්නේ එළවලු පළතුරු ටිකක් ගන්න. ඉතින් ගොඩ කාලයකට පස්සේ මට මිස් වෙච්ච කෑමක් මගේ ෆේවරිට් කෑමක් මෙහිදී හම්බුණා. ටිකක් ගණන් හැබැයි ඒ වුණාට ඉතින් මොනවා කරන්නද මැරෙන්න කලින් දොළතු කුසන් සිදුවා ගන්න එපා. ගොඩ දවසකින් තමයි ඉතින් මේ මාළු මිරිස් සෙට් උනේ. ඉතින් මේ මාළු මිරිස් වලට මම එකක් ගත්තා. අපිට මේ සතියේ ගොඩක් එළවලු පළතුරු ඕන වෙලා තිබුණ නැහැ. මොකද ගිය සතියේ ගෙනාපු එළවලු පළතුරු ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා ඉතින් සීමිත ප්‍රමාණයක් තමයි හොයලා බලලා ගන්න ඕන වෙලා තිබුණේ. ඊට පස්සේ අපි දැක්කා කෙසෙල් කොළ ඇවිත් තිනවා guys. ගොඩ කාලෙකින් කෙසෙල් කොළ එකතුල බත් එකක් ආපු නැති හින්දා කොච්චර ගණන් වුණත් ඉතින් කෙසෙල් කොළ එකක් ගත්තා බත් එකක් කොළ කනවාම කියලා. ඒකම මම දැක්ක ලංකාවෙන් ඉම්පෝට් කරපු කරපිංචා වෙත් තියෙනවා. ගොඩක් වෙලාවට මේ අපිට හම්බෙන්නේ ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු කරපිංචා. ඉතින් ගොඩක් කාලෙකින් අපි දෙන කරපිංචා සම්බෝලෙක කපු නැති හින්දා කොච්චර ගණන් වුණත් ඉතින් ඒකෙනුත් පැකට් එකක් ගත්තා. ගෙදර එළවලු වලට දාන නම් ඉතින් අපි වේරලා ගෙදරින් ගෙනාපු කරපිංචා ගෙදර තියෙනවා. මෙහෙම එළවලු පළතුරු ගන්න අතරේ මම දැක්ක කාලයක් තිස්සේ මම හොය හිටපු එළවලුවක් තියෙනවා. ඉතින් මේ තියෙන ළමයි මහදුරුගස් වල කඳෙන් කිරිකොස් හදන්න පුළුවන් කියලා වීඩියෝ එකක් මම කාලයකට කලින් දැක්කා. ඉතින් එදා ඉඳලා මතකෙන් මම හැමදාම මේ මහදුරුගස් හෙව්වට හම්බුනේ නෑ. හැබැයි අද තිබුණා. ඉතින් ඒ නිසා ඉතින් අපි try කරලා හොඳ freshව තියෙන එකක් බලලා තමයි මේ ගන්න try කරන්නේ. බලමු හදලා කිරිකොස් වගේ මේනවද කියලා. එහෙමනොත් අපි වට කියන්නම් ඒක ඇත්තටම රසයිද කියලා. හැබැයි ළමයි කියන්න ඕන මේක අනිත් එළවලු වලට වඩා නම් ටිකක් මිලෙන් වැඩි. ඉතින් වල අපේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා කවදාවත් අපේ මෙනු එකේ මස්රූම් නම් වරදින්නේ නැහැ කියලා. ඒ නිසා මේ සතියේදී ඉතින් මස්රූම් එකක් ගත්තා. ඉතින් මම සතියකට අවශ්‍ය නට්ස් වර්ග ටිකකුත් අරගෙන යද්දී එතන තිබ්බා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේක් විකුණන්න දාලා. ඉතින් මට මතකයි අපේ channel එකත් එක්කත් එකතු වෙලා ඉන්නවා මේ වගේ පැලවලට ආස, මේ වගේ පැලවලින් ගෙවතු අලංකරණය කරන්න try කරන, ගස් කොළ මල් වලට ආස YouTube channel කරන පිරිසක්. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන මේ විදිහට එකතු කරන්න හිතුවේ. ඇත්තටම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික මාර ලස්සනයි, කලර්ස් එහෙම මාර eye catching. පේනවනේ පොඩි පොට්ස් වලට දාලා තමයි මේවා හදලා තියෙන්නේ. හැබැයි මේලා නම් පාට විදිහට මට හිතෙන්නේ පොර එහෙම ගාලා තමයි හදලා තියෙන්නේ. මොකද මේ වගේ රටක මේ විදිහට පොඩි පොට් එකක මල් වෙන විදිහට පැලයක් හදනවා කියන එක මාරම ගේමක්. ඇත්තටම ළමයි මේ සමහර ප්ලාන්ට්ස් දැක්කම හිතන්න බෑ ඒවා ඇත්ත නැචරල් ඒවා කියලා. ඒවා හිතෙන්නේ නිකන් ආටිෆිෂියල්ව හදපු ඒවා කියලා. ඒ තරම් කලර්ස් එහෙම ඒවයි තියෙන හැඩතල එහෙම මාරම ලස්සනයි. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් මේ අපි පෙන්වන ප්ලාන්ට්ස් වල නම් මොනවද කියලාත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙතන ඉතින් මම දන්න එකම එක පැලයකට තිබුණේ ඇන්තූරියම් විතරයි. හැබැයි ඒකත් මාරම ලස්සන ඇන්තූරියම් එකක් කොළ පාටයි. ඉතින් ඒ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එක්කම වගේ දාලා තිබුණ ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකෙට්ස් එහෙම හදලා පට්ටම ගති පට්ටම ලස්සන ඒවා. ඉතින් ඒවයි පාටවල් හිතා ගන්නත් බෑ ළමයි නිකන් පාට ගාලා වගේ. මාරම ගති. ඉතින් එතන තව රතු රෝසත් තිබුණා. ඉතින් රතු රෝස දැක්කම මට හිතුණ පොඩි මොංගල් වැඩක් කරන්න ඕන කියලා. ඉතින් මම මගේ ආදරේ ප්‍රකාශ කළා සචියට කතා කරලා රතු රෝස මලක් දුන්නා. ඌට මල කියන්නකො ළමයි පිස්සු කෙලින්න එපා යකෝ මිනිස්සු බලන් ඉන්නවා මොංගල් දාලා ඒක මූණත් රතු කරගෙන ආයෙත් ඒ මල ඒ බකට් එකට දැම්ම නෙමෙයි තරහට එබුවද කොච්චර අවුරුදු ගානක යාළුවෝ වුණත් මූට මං ගන්න ආතල් වෙලාවකට සෙට් වෙන්නේ නැහැ. සමහරකට මූට තේරෙන්නේ නැහැ. මං ඉතින් කොහෙ ගියත් මේ ඉන්න පූර්ණ ළමා සංවර්ධනය නොවු මොංගල් එකම තමයි. ඉතින් සජ්ජයට සමහරක් වෙලාවට ඕව සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඌට මල පනිනවා. කොහොමාරි ඉතින් සජිය පැනපු මලත් රෙද්ද පල්ලෙම ගහගෙන ආවේ නම් සුපිරිම ප්ලේස් එකට. මේ තමයි ළමයි බේකරි අයිටම්ස් තියෙන තැන. මෙතනුත් අපි ටී එකක් එහෙම බොන්න සෙට් වෙන කඩචෝරු දෙක තුනක් අරගෙන හවස් වෙලා කන්න පේස්ට්‍රි දෙක තුනකුත් ගත්තා. ඉතින් ඊට පස්සේ බලන්න කොළමයි මෙතන තියෙන කේක් වර්ග දිහා. මෙතන තියෙනවා ලෝක නැති ෆ්ලේවර්ස් වල කේක් වර්ග. මට නම් ඒවා දකිද්දිත් නිකන් දිය වැඩියා වගේ. හැබැයි මේ හැම එකම දැක්කම කන්න ආස විදියට මායම් දාලා හදලා තියෙනවා. ඒත් ඉතින් මොන මායම දාලා තිබ්බත් මගේ හිතගත් චීස් කේක් කෑල්ලට තියෙන ඉඩ කාටවත්ම නම් ලැබෙන්නේ නැහැ.
ඉතින් ඔයත් මං වගේම චීස් කේක් ලව කෙනෙක් නම් ඔය ආසම ෆ්ලේවර් එක මොකක්ද කියලා කමෙන්ට් එකකින් සඳහන් කරන්න අමතක කරන්න එපා. මේ තියෙන නම ජපනීස් ෆ්ලෆි කේක් නැත්නම් ස්පොන්ජ් කේක්ස්. ඉතින් මේ වගේවත් මෙහි තියෙනවා තව බේකරි අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔයාලට ඒව බලන්න ඕන හින්දා මෙන්න මේ විදිහට ක්ලිප්ස් ටිකක් එකතු කරා. හරි ළමයි ඉතින් ඔය විදිහට බේකරි අයිටම්ස් ටිකකුත් අපි අරගෙන ඊට පස්සේ ඉතින් අපි යනවා අපේ ඉතුරු බඩු ටික ගන්න. ඉතින් සජියට ඕන කියලා කිව්වා සොසේජ් කන්න. මම ඇත්තටම සොසේජ් කන්න කැමතිම නැති මිනිස්සෙක්. මූ නම් පට්ට ආසයි සොසේජ් 365 දවසෙන් හදලා දුන්නොත් මූ ඒත් කකා ඉඳි. මං ඉතින් ඔයලා දුන්නොත් එපා යූ කන්න කියලා පව් හින්දා ඉතින් මම මේ සතියේ ඉතින් සොසේජ් පැකට් එකක් ගත්තා. ඉතින් මං ඒක අරගෙනකොට මෙන්න මූ කාට් එකක් තියාගෙන මා කඩනවා. අපි කඩේ යනවා මූ මා කඩනවා. ඕවට තමයි ළමයි පෙර අකුසල කියන්නේ. දැන් ළමයි හොඳටම දවල් වෙලා තියෙන්නේ බඩගින්නකුත් ලෝඩ් වෙලා තියෙනයි සුපිරියටම ආයෙ ගිහින් ඉතින් දවල්ට උයලා කන්න වෙලාවකුත් නැති හින්දා අපි හිතුවා ඉතින් මෙහෙම මොන හරි අරන් ගිහින් කනවා කියලා. අපි ඉතින් බලලා අන්තිමට මොකද්ද මන් දන්නේ නමක් තියෙන egg with chicken බිරියානි තිබුණා. ඒකෙන් පෝෂන් එකක් ගත්තා. ඒකත් අරගෙන අපි දෙන්න මේ විදිහට කාට් එකත් අල්ලු කරගෙන යද්දී මම දැක්කා දිව්‍ය ලෝකෙන් පළතුරක් මම ගන්න මම කන්න කියලා මට අතවරනවා. මම ඉතින් උන් හිටින් අමතක කරලා කාට් එකත් අතරලා සජියත් අතරලා සිරිමල් අයියා කියාගෙන දිව්වා එතනට. වැඩක් නෑ ළමයි. පැකට් එකටම තිබ්බේ මදුරු දෙකයි ඇට දෙකයි. ඒ වුණාට මගේ එක ඇටයකටත් වැඩිය ඒක ගණන්. අනිත් බනට ගණන් කියලා මම ආවා. ඔන්න දැන් තමයි අපි ගෙදර ආවේ. ඉතාමත් කටුක බඩගින්නක තමයි අපි ඉන්නේ. ඉතින් කටුක බඩගින්න නිවාගෙන අපි ඉක්මනටම අපි ගෙනපු බඩු මොනවද කියලා බලමු. ඉතින් අපි ගෙනපු බඩු අස් කරන්නේ නැතුව එහෙමම තියෙනරලා මූණත පය හොදගෙන ඇවිල්ලා බත් දෙක විතරක් හොයාගෙන ඇවිල්ලා මේ කන්න තමයි හදන්නේ ළමයි. ඒ අස්සේ මේක ඒ බත් එකකින් කොම් පිට්ටු ගන්නවා. පිස්සු යකෙක්. ඔන්න අහන්නකො ළමයි මූ ජින්ජර් එකක් ගෙනල්ලා බොන්න කියන කතාව මොකද්ද කියලා. මුගේ හිතේ මූ ජින්ජර් බේර් එකක් බීලිවර වෙලා බීර එකක් බිව්වා කියලා ඉවරලා වැදුනා වගේ. පිස්සු යකෙක් කියන්නේ නිකන් දායි මූට. ඉතින් බිරියානි එකත් ෂේප් අවුලක් නෑ. ඒක ඇත්තටම නිකන් කරි පවුඩර් එකක්. අපිට ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කඩෙන් ගෙනලා කෑවට පස්සේ හිතනවා ගෙදර අපරාධේ පොල් සම්බෝලයි වති හදාගෙන කෑවනම් මහන්සිය පැත්තකින් තියලා එකක් කියලා. ගොඩක් වෙලාවට අපි දෙන්නට එහෙම හිතෙන්නේ අපි දෙන්න කඩෙන් කන්න ආස නැති නිසා. ඉතින් ඔයාලා දන්නවා අපි හැමදාම මොනවා හරි කනකොට ඉතින් අනිවාර්යයෙන් මියස් බොස් බලනවා කියලා ඉතින් ඒකත් දාගෙන තිබ්බ මහන්සියයි තිබ්බ බඩගින්නයි එක්ක බත් එක කාලේ ඉතින් ඉවර කරා. ඕම් බලහල්ලකෝ ගයිස් තව ආටක නාටකයක්. මේවට තමයි කියන්නේ මලකෝලම් පයින් යනවා කියලා. මූට කවුද කියලා ඉවර නාන්න කලින් තෙල් ගෑම කොණ්ඩ වෙනවා කියලා ඉතින් මූ තෙල් ගාලා ඔලුවට shopping bag එකකුත් නවාගේ. හරි අපි එහෙනම් බලමු අපි මොනවද grocery shopping කරලා මේ සතියේ ගෙනාවේ කියලා. හරි එහෙනම් අපි බලමු මොනවද අපි shopping කරලා අද ගත්තේ කියලා. ඔන්න ඉතින් මගේ අතට මුලින්ම වුණේ ක්‍රීම් බනිස් එකක්. මේක සචිය තමයි අරන් තියෙන්නේ. ඌ ආසයි මේකේ තියෙන අර බටරි රහ ක්‍රීම් එකට. මම දන්නේ නැහැ මූ ක්‍රීම් බනිස් අරන් කියලා. හැබැයි මමත් ක්‍රීම් බනිස් ගත්තා. මේව නෙමෙයි මම ඔයාලට ඉස්සරහට පෙන්නනම් හම්බුනාම ඒ ක්‍රීම් බනිස් කොහොමද තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ අපි ගත්තා හවසට තේ එකක් එහෙම ගහන්න චිකන් ටික්කා ක්‍රොසන්ට් දෙකක්. මං ඉස්සෙල්ලා වලට ආතලකට කිව්වනේ සජ්ජා තෙල් ගාලා ඉවර shopping bag එකක් වල වෙනවා මං ඉන්නවා කියලා. ඉතින් ඒව shopping bag නෙමෙයි ළමයි shower cap එකක් ඒ. ඉතින් ඌ ඒ පැක් එකකුත් තරම් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තා මේ ඇඟ අතුල්ලන තියෙන gloves set එකක්. ඉතින් ගෙදර juices ඉවරයි guys. ඒ හින්දා අපි ගත්තා රාණීකේ අඹ flavored එකක්. ඊට පස්සේ තියෙනවා coconut oil එකක්. ඊට පස්සේ ගත්තා light soya sauce එකක්. ඊට පස්සේ ගත්තා Oreo biscuit packet 12ක් තියෙන පෙට්ටි දෙකක්. මේක special offer එකක් තිබුණා. ඊට පස්සේ ලංකාවේ හරිචන්ද්‍ර noodles තිබුණා. අපි කොට කරකින් noodles එකක් කරගෙන හින්දා noodles එකකුත් ගත්තා. ඊට පස්සේ ටී ටයිම් එකට කන්න මේ වගේ බිස්කට් පොඩි පැකට් දෙකකුත් ගත්තා. ඊට පස්සේ guys මේ තියෙන අපි ගත්තු nuts වර්ග මේවා නම් ඉතින් සතියකට වඩා වැඩි කාලයක් අපි ගාව තියෙනවා. ඉතින් අපි ගත්තා cashew තියෙනවා, pistachios තියෙනවා, walnut තියෙනවා, ඒ වගේම almond තියෙනවා. ඉතින් පොඩි බඩගින්නක් එහෙම ආවට පස්සේ මේ nuts එකක් කන එක ගුණයි ඇඟට මේ බිස්කට් එකක් කනට වඩා. හරි මේ තියෙන අපි කිව්ව අර date බිස්කට් එක. ඉතින් මේකෙත් පැකට් 4ක් ගත්තා. මේකත් ස්පෙෂල් ඔෆර් තිබුණා. දැන් මේ තියෙන්නේ අපි වට කිව්ව බේකරි අයිටම් එක. මේකේ සීනි හැල වගේ තමයි තියෙන ළමයි. මේකත් හරි ක්‍රන්චි. ඒ වගේම නිකන් මේක අර කොළපු කියලා જાතියක් තියෙන පොද සීනි පතුරු කියන්නේ අන්න ඒ ටයිප් එකේ බිස්කට් එකක්. ඊට පස්සේ ගත්තා ඉතින් ලංකාවේ සමපෝෂ මෙහි සුපෝෂණ නැහැ guys. ඉතින් ලංකාවේ සමපෝෂ පැකට් එකක් ගත්තා. ඉතින් මේකත් ගත්තේ වැඩටි ස්නැක් එකක් විදිහට අරන් යන්නේ strawberry croissant. ඉතින් මේකේ ස්පෙෂල් ඔෆර් තිබුණා. ඉතින් පැක්ස් දෙකක්ම දාලා තිබුණා. ඉතින් ඒකත් ගත්තා. ඊට පස්සේ මේ තියෙන සජ්ජගේ ඉතින් ප්‍රියතම කෑම සෝසේජස් ඉතින් ඒකත් එකක් ගත්තා. ඊට පස්සේ තියෙන එළවලු අයිටම්ස් මේ තියෙන අලු කෙසෙල් අලු කෙසෙලුත් ගණන් ගාවේ සෙනට කොට කලින් කෑන හින්දා තිබ්බ හින්දා ගත්තා. ඊට පස්සේ පොල් ගෙඩි දෙකක් ගත්තා. මොකද මේ පත් තිබ්බ පොල් හොඳ නෑ ළමයි එහෙ. ඊට පස්සේ ඉතින් මේ තියෙන පෙයාසුත් අපි හැමදාම වගේ ගන්නවා සතියේට. ඉතින් සදා පූජිත පරිප්පු වගේ තමයි අපිට මස්රූම් කියන්නේ මේ තියෙන. ඉතින් මේ පාරගත්තු හතු එක. මේ තියෙන guys මං කිරිකොස් හදාන ගතපු මහදුරු කඳ ඇත්තටම මේක මාර රහයි අපි හදලා කෑවා. සුපිරියක් කිරිකොස් වගේමයි.
ඊට පස්සේ තියෙනවා දොඩම්. ගෙදර දොඩම් තිබ්බයි හින්දා 4යි ගත්තේ. මේ තියෙන්නේ ඉඟුරු ඉතින් ගෙදර තිබුණා. ඊට පස්සේ මේ තියෙන ඇපලුත් ගෙදර තිබුණා. ඉතින් ඒනට අපි ගත්තා. මොකද පළතුරු කොච්චර තිබ්බත් ඉතින් වැඩි නම් වෙන්නේ කොහොම හරි ඉවර වෙනවා. ඊට පස්සේ මේ තියෙන මගේ සදා පූජිත මාළු මිරිස් එක. ඊට පස්සේ තියෙනවා කරවිල. ඊට පස්සේ අලත් ගෙදර තිබ්බේ හින්දා ඊට පොඩි ප්‍රමාණයක් ගත්තේ. ඊට පස්සේ තියෙනවා තක්කාලි. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකන් කරපිංචා. ඊට පස්සේ තියෙනවා අනේ අයියේ එක හරි දිගයිනේ කෙසෙල්. ඊට පස්සේ තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ඊට පස්සේ තියෙනවා එග්ස්. මේක ඉතින් සතියයි ගයිස් තියෙන්නේ. අපිට එග්ස් නම් හරියට ඉවර වෙනවා. මේ තියෙන ගයිස් මම ගත්ත හෙයා මිස්ට් එක ඉතින් සජ්ජටත් ඕන කියලා එකක් ගත්තනේ. මේක තාම ඉතින් කැඩුවේ නැහැ ආසාවට ගත්තට. මේ තියෙන අපි කන බාස්මති හාල් එක ඉතින් එකෙත් කිලෝ 5 පැකට් දෙකක් ගත්තා. ඊට පස්සේ බොන්චි තියෙනවා. ඊට පස්සේ හාල් මැස්සෝ එක දාලා හදන්න පුළුවන් රසම් රස කෑමක් බෙල් පෙපර්ස් තියෙනවා. ඒ වගේ මේ තියෙන නහට්ටම් කෙසෙල් කොළ 3ක්. ඉතින් මේ තියෙන සජ්ජේ ගත්ත OGX එකේ බයෝටින් ඇන්ඩ් කොලජන් කියන ෂැම්පෝ එක. ඔන්න ඉතින් ළමයි මේ ග්‍රොසරි අයිටම්ස් තමයි අපි මේ සතියට අරගත්තේ. ඉතින් අපිට මේ සේරටම ටෝටල් ප්‍රයිස් එක වෙලා තිබුණා කටාරියල් 512.86ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් දැනට තියෙන රේට් එකට අනුව 48000කට කිට්ටුව වගේ. හැබැයි ඉතින් අපි සතියේ ග්‍රොසරිස් වලට බජට් කරලා තියෙන ගාණ නම් රියල් 250යි 300යි අතර. මෙදා සැරේ එක දෙගුණ වෙලා තියෙනවා. අවුලක් නැහැ. හැබැයි මොකද මෙතන සමහර බඩු අපි සතිපතාම ගන්නෙව නොවන නිසා. හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ ග්‍රොසරි shopping vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව අමතක නොකර subscribe කරන්න, like කරලා, comment කරලා, share කරලා අපිට support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජයම වේවා. Bye.